ක්‍රීඩාවට ඇලුම් කරන ඔයාලා හැමෝටම වාසනාවන්ත දවසක් වෙන එකයි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර ධාවනවතාවට පැවැත්වෙන T20 ලෝක කුසලන් තරඟවලට අදාළව තරඟ තුනක් ඊයේ දිනේදී පවත්වා අවසන් තිබෙනවා. ඒ අනුව තරඟ 12ක් නිමාවට පත් වෙද්දී තව මූලික වටය වෙනුවෙන් ඉතිරිව තිබෙන්නේ තරඟ 28ක් පමණයි. ඉන් අනතුරුව කණ්ඩායම් 20 කාණ්ඩ 4ක් අතර ක්‍රීඩා කරමින් ජය ගන්නා ආකාරය අනුව සුපිරි 8 දෙනාගේ තරඟ වටේට කණ්ඩායම් 8ක් පිවිසෙනවා. ඒ වගේම එම වටේ තරඟ සහ අවසාන මා තරඟයේ සමගින් සියලුම තරඟ 55ක් බවට තමයි පත් වී තිබෙන්නේ. ඉතින් මේදී ඊයේ පැය තරඟ නිමාඩපත් වුණේ ලෝක වාර්තාද අලුත් කරමින්. ඊට අමතරව අද දිනේදී ඊයේ පැවති පළමු තරඟයට ක්‍රීඩා කළේ නැමිබියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම. එෙහිදී නැමිබියාව පන්දුවාර 20 දී කඩුළු 8ක් දැවි ලකුණු 156ක් ලබා ගනිද්දී එම ඉලක්කය නෙදර්ලන්ත කණ්ඩායම හඹා ගියේ පන්දුවාර 18ක් පමණක් වැය කරමින් කඩුළු 3ක් දැවි ලකුණු 159ක් ලබාගෙන කඩුළු 7ක ජයග්‍රහණයක් ලබාගෙනයි. ඊට අමතරව පස්වර 3ට ආරම්භ වුණා ගෲප් D යටතේ තරඟයක්. එම තරඟයට ක්‍රීඩා කරේ එක්තරා බිම් රාජ්‍ය කණ්ඩායම වගේම නවසීලන්ත කණ්ඩායමයි. ඔවුන් තමයි ලෝක වාර්තාව තරඟේ නිමාටපත් කළේ. මෙම තරඟයේදී බුලින් පන්දුර පහර දුන්නේ එක්තරා බිම් රාජ්‍ය කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 20 නිමා කළේ කඩුළු 6කට ලකුණු 173ක් ලබා ගැනීම අනතුරුවයි. එෙහිදී එක්තරා බිම් රාජ්‍ය වෙනුවෙන් අර්ශතක දෙකක් වාර්තා වුණා. ඒ මොහමඩ් වසීම් වගේම සර්පෝ කියන පිටිකරුන් දෙදෙනා. එෙහිදී වසීම් ලකුණු 66ක්ද සර්පෝ ලකුණු 55ක් ලබා ගනිද්දී මැට් හෙන්රි කඩුළු දෙකක් මෙලෙලෙමට සමත් වී තිබෙනවා. ඉන් අනතුරු නවසීලන්ත කණ්ඩායම මෙම තරඟයේ ජයගෙන ලකුණු සටහන තුල ඉදිරියේ බලාපොරොත්තු වෙන තමයි පන්දුවාර 20කදී ලකුණු 174 ඉලක්කයක් හඹා ගියේ. එෙහිදී ඔවුන් එම ඉලක්කය පන්දුවාර 15 පන්දු දෙකක් පමණක් වැය කරමින් පළමු කල්ලට නොදිවුණු සම්බන්ධයක් පවත්වී ලකුණු 175ක් ලබාගෙනයි. ඒ අනුව නවසීලන්තයේ කඩුළු 10ක සුපිරි තරඟ ජයග්‍රහණයක් මෙම තරඟයෙන් වාර්තා කිරීමට සමත් වුණා. මෙදී මෙම තරඟයේදී ටින් සයිපට් පන්දු 41දී ලකුණු 83ක් ලබා ගනිද්දී එයට 6 පාර 3ක් එක් වී තිබුණා. ඊට අමතරව පින් ඇලන්ද පන්දු 50කදී 4 පාර 5ක් සහ 6 පාර 5ක් සමගින් නොදිවි ලකුණු 84ක් ලබාගෙන තමයි මේ විදිහට තම කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන ගියේ. ඒ අනුව නවසීලන්තය වෙනුවෙන් T20 තරඟවලදී වැඩිම 6 පාර එල්ල කර ක්‍රීඩකයන් අතර ටීම් සයිපට් හිමිවන්නේ 6 වන ස්ථානය. ඊට අමතරව T20 ලෝක කුසලන් තරඟ ඉතිහාසය තුළදී ඕනෑම කඩුලක් වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය තමයි මෙම තරඟයේදී ටිම් සයිපට් වගේම පින් ඇලන් ගොඩනැගුවේ. ඒ ලකුණු 175ක නොබිඳුණු සම්බන්ධතාවයි. මීට පෙර එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තරඟයේදී ජෝස් බට්ලර් වගේම ඇලෙක්ස් හෙල් නොදෙවි ලකුණු 170ක් ලබාගෙන තිබූ වාර්තාව තමයි ඔවුන් බිඳේලන්නේ. ඊට අමතරව නවසීලන්ත කණ්ඩායම T20 තරඟවලදී ලකුණු 150ට වැඩියෙන් ලබාගත් සම්බන්ධතා අතරේ මේ සම්බන්ධතාවට හිමිවන්නේ දෙවන තැනයි. ඊට අමතරව T20 තරඟ ඉතිහාසයේදී ලකුණු 150ට වඩා ඉලක්කයක් කිසිදු කඩුලක් නොදෙවි ජයග්‍රහණ ලබාගත් T20 තරඟ අතරේ මෙම තරඟයට හිමිවන්නේ දෙවන තැනයි. ඉතින් මේ සියලු කරුණු කාරණා මැද්දේ නවසීලන්තය තමයි එම තරඟයේ ජයග්‍රහණය කළේ. ඉන් අනතුරුව රාත්‍රියේදී පැවතුණා ඇමරිකානු කණ්ඩායම සහ පාකිස්තාන අතර තරඟය. මීට පෙර 2024 දී මෙම කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාවේදී ඇමරිකානු කණ්ඩායම තමයි එම තරඟයේ ජයග්‍රහණය කළේ. ඒ සුපිරි පන්දුවාරයෙන්. ඒ අනුව ඔවුන් මෙවර ශ්‍රී ලංකාව තුළදී ඇමරිකාවට අන්ත තරඟ පරාජයක් අත්කර දෙමින් ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. තරඟයේදී පළමු පන්දුර පහර දුන්නා පාකිස්තානු කණ්ඩායම ඔවුන් කඩවි ලකුණු 190ක් ලබාගෙනදී ඇමරිකානු කණ්ඩායම පන්දුවාර 23 ලබා ගත්තේ කඩුළු 8ක් දැවි ලකුණු 158ක් පමණයි. ඒ සමගින්ම පාකිස්තානු කණ්ඩායම ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කළා. ඉතින් මේ සමගින් වෙනස් වූ ලකුණු සටහන බලන්න කලින් අපි බලමු අද දිනේ පැවතුන තරඟ කොහොමද සැකසී තියෙන්නේ කියලා. මුලින්ම පෙරවරු 11ට පැවැත්වෙනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන අතර තරඟය. ඉන් අනතුරුව පස්වර 3ට තිබෙනවා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ අයර්ලන්ත අතර B කාණ්ඩයේ තරඟය. ඊට අමතරව C කාණ්ඩය යටතේ එංගලන්තය වගේම බටහිර ඉන්දිය කොදෙව් කියන කණ්ඩායම් දෙකත් ක්‍රීඩා කිරීම නියමිතයි. ඒ කියන්නේ අද දිනය තමත් තරඟකාරී දිනයක් වෙනව නෝනමානයි. ඉතින් මේදී ඊයේ පැවති තරඟවල ප්‍රතිඵල සමගින් පාකිස්තානු කණ්ඩායම තරඟ දෙකකදී තරඟ දෙකම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණට පත්වද්දී ඉන්දියා කණ්ඩායම පෙරමුණ සිට දෙවන තැනට පත් වී තිබෙනවා. ඒ වගේම දෙවන තැන පසු නෙදර්ලන්ත කණ්ඩායම සටහනේ තුන්වන තැනටත් නැමීබියාව සහ ඇමරිකානු කියන කණ්ඩායම් දෙක පිළිවෙලින් සිව්වන වගේම පස්වන ස්ථානවල පසු වෙනවා. ඒ වගේම ගෲප් B යටතේ සිම්බාබ්වේ කණ්ඩායම් පෙරමුණේ පසුවද්දී ශ්‍රී ලංකාව දෙවන තැනත් ඕස්ට්‍රේලියාව තවමත් තරඟයකට ක්‍රීඩා කර නැහැ. ඔවුන් අද ක්‍රීඩා කරන්නේ පළමු තරඟයටයි. ඊටත් අමතරව අයර්ලන්තය සහ ඕමාන කියන කණ්ඩායම් දෙක සටහනේ සිව්වන සහ පස්වන ස්ථානවල පසු වෙනවා. ඊටත් අමතරව ශ්‍රී කාණ්ඩය යටතේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පෙරමුණේ පසුවනවා. ඒ ක්‍රීඩා කළ තරඟයේ ජයගෙන දෙවන තැන පසුවන්නේ එංගලන්තයටත් වඩා ඉදිරියෙන් සිටිමින් බංග්ලාදේශයට පින් සිද්ධ වෙන්න තමන්ගේ ස්ථානය ස්ථිර කරගත් ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඔවුන් තරඟ දෙකකදී එක් තරඟයක් ජයගෙන තමයි සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ. ඊට අමතරව එංගලන්තයේ තුන්වන තැනත්
තරඟ පරාජයටපත් වූ නේපාල සහ ඉතාලිය කියන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථානවල පසු වෙනවා. ඊට අමතරව ගෲප් D යටතේ ලෝක වාර්තාවක් ලැබූ නවසීලන්ත කණ්ඩායම තරඟ දෙකකදී එම තරඟ දෙකම ජයගෙන සටහනේ පෙරමුණේ පසුවද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන තැනත් ඇෆ්ගනිස්තානු කණ්ඩායම තුන්වන තැන පසුවන්නේ ඔවුන් ක්‍රීඩා කළ තරඟයේ පරාජයටපත් වීමෙන් අනතුරුවයි. ඔවුන්ට අමතරව එක්තරා බෙම්බි රාජ්‍ය වගේම කැනඩා කියන කණ්ඩායමුත් තරඟ පරාජයටපත් වීමෙන් අනතුරුව සටහනේ සිව්වන සහ පස්වන ස්ථානවල පසු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මූලික කොටේ තිබෙන තරඟ 40 තරඟ 12ක් නිමාටපත් වෙද්දී එම කණ්ඩායම් ලැබූ ජයග්‍රහණ සමගින් වෙනස් වූ ලකුණු සටහන වගේම ඊයේ බිඳවැටුණු ලෝක වාර්තා ගැන සවිස්තරාත්මක විස්තරයක් ගෙනීමට තියෙනවා. එහෙනම් රැඳෙන්න අපිත් එක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමග. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.